ඔයාගේ කම්පියුටරේ තියෙන නෙට්වර්ක් ස්ලෝ ප්‍රශ්නෙට ඔයාගේ සර්විස් ප්‍රොවයිඩර්ට බැනමැන හිටියට හරියටම ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න විදිහ ඔයා දන්නේ නැහැ නේද? ඔයාලා දන්නවද Windows OS එක ඇතුළෙම මේක හරියටම හොයාගන්න පුළුවන් ටූල් එකක් හිඩන් කරලා ඉවලා තියෙනවා කියලා. ඒ ටූල් එක පාවිච්චි කරලා හරියටම නෙට්වර්ක් ස්ලෝ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියලා අද අපි හොයාගමු. හරි. මුලින්ම Windows එක කාල් ප්‍රෙස් කරලා run එක ඕපන් කරගන්න. මේකේ RESMON කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. දැන් ඔයාලට ඕපන් වෙනවා රිසෝස් මොනිටරින් වින්ඩෝ එක. මේකේ තියෙන network කියන ටැබ් එකට යන්න. මේ උඩින්ම තියෙන process with network activity කියන එකෙන් පෙන්නනවා මේ වෙලාවේ ඔයාගේ කම්පියුටරේ run වෙන process මොනවද? ඒ process වලට දීලා තියෙන ID එක මොකද්ද? uploading speed එක මොකද්ද? downloading speed එක මොකද්ද? total speed එක මොකද්ද කියලා. හිතන්නකො මෙතන තියෙනවා කියලා Windows Chrome කියලා. total speed එක තප්පරයට MB 50ක් පෙන්වන එකකුයි Windows Update කියලා. total speed එක තප්පරයට මෙගාබයිට් 200ක් පෙන්වන process එකකුයි. එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ service provider එක නෙමෙයි. මේ Windows Update එක ඔයාගේ bandwidth එක ගොඩක් use කරනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ Windows Update එකේ. ඔයාට පුළුවන් Windows Update එක తాවකාලිකව නවත්තලා ඔයාගේ කම්පියුටරේ ස්පීඩ් කරගන්න. ඔයාට මේ ප්‍රශ්නේ උනේ ඔන්ලයින් ගේම් එකක් ප්ලේ කරන්න ගිය වෙලාවක් කියලා හිතන්නකෝ. ඒකට ඔයා TCP connection කියන ටැබ් එකට ගිහින් ඔයාගේ ගේම් එකට අදාළ exe ෆයිල් එක හොයාගන්න. හිතන්නකෝ exe ෆයිල් එකට අදාළව latency එක පෙන්වනවා කියලා මිලිසෙකන්ඩ් 280ක්. මේකෙන් දේවල් දෙකක් කියනවා. එක්කෝ ඔයාගේ ගේම් එකට අදාළ සර්වර් එක ඩිලේ. එහෙම නැත්නම් ISP routing issue එකක් තියෙනවා. එහෙම නැත්නම් Wi-Fi issue එකක් තියෙනවා. හරි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ Wi-Fi එකේද නැත්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේද කියලාත් හරියටම හොයාගන්න පුළුවන්. ඒක කරන්නේ පැකට් ලොස් එක කොච්චරක්ද කියලා බලලා. ඒකට ඔයයි ගේම් එක රන් වෙද්දිම ඉන්ටර්නෙට් පාවිච්චි කරන තවත් ඇප් එකක් ඕපන් කරගන්න. මම නම් රෙකමන්ඩ් කරන්නේ Chrome එක වගේ ඕපන් කරගන්න කියලා. දැන් Chrome එකට අදාළව latency එක මිලිසෙකන්ඩ් 30ක් විතර තිබිලා loss එක බිඳුවක් තියෙනවා. ඔයාගේ ගේම් එකට අදාළව latency එක මිලිසෙකන්ඩ් 40ක් විතර තිබිලා loss එක 106ක් තියෙනවා. මෙතනින් කියන්නේ ඔයාට ඉන්ටර්නෙට් තියෙනවා හැබැයි පැකට් ඩ්‍රොප් වෙනවා කියලා. මේකටත් හේතු කීපයක්ම බලපාන්න පුළුවන්. එකක් තමයි ඔයාගේ Wi-Fi එකේ සිග්නල් එක weak. එහෙම නැත්නම් ඔයාගේ router එකට තවත් මොනවා හරි device කීපයක් connect වෙලා. එයාලත් ඔයාගේ router එක හරහා ඉන්ටර්නෙට් එක use කරනවා. ඔයාගේ network connection එක slow වෙන්න තවත් බලපාන්න පුළුවන් දෙයක් තමයි background app එකක් ඔයාගේ ඉන්ටර්නෙට් වැඩිපුර use කරන එක. ඔයා කිසිම දෙයක් නොකරත් ඔයා මුකුත් download නොකරත් ඔයාගේ network එක slow. මේක කරන්න process with network activity tab එකට ගිහිල්ලා මොකක් හරි app එකක් වැඩිපුර ඉන්ටර්නෙට් use කරනවාද කියලා බලන්න ඕනේ. හිතන්නකෝ ඔයාට network ප්‍රශ්නේ ආවේ මොකක් හරි වෙබ්සයිට් එකක වැඩ කරද්දි කියලා. ඔයාට ආවේ මේ ප්‍රශ්නේ නම් TCP connection එකට ගිහිල්ලා remote address check කරන්න. example එකක් විදිහට Google වලට fast communicate කරනවා specific website වලට slow. එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ නෙමෙයි ඒ වෙබ්සයිට් එකට අදාළ සර්වර් එකේ. ඒකට ඉතින් ඔයාට කරන්න දෙයක් නැහැ. මේ ටික චෙක් කරලා බලලා ඔයාට අඳුර ගන්න පුළුවන් වුණොත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ කම්පියුටර් එකේ නෙමෙයි සර්විස් ප්‍රොවයිඩර් කියලා එයාට කෝල් එකක් දාලා බලන්න. හැබැයි ඉතින් මගේ අත්දැකීම හැටියට නම් එහෙම කෝල් කරලා මේ ප්‍රශ්නේ විසඳගත් අවස්ථා ඇත්තෙම නැත්තර. කමක් නැහැ. කෝකටත් ඔයා try එකක් දීලා බලන්නකෝ. මේ ටික්ස් ටික පාවිච්චි කරලා ඔයාගේ කම්පියුටර් එකේ තියෙන network ප්‍රශ්නේ හරියටම අඳුර ගන්න පුළුවන් වුණා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. හැම වෙලාවෙම network slow කියලා ඔයාට කම්ප්ලේන් කරන ඔයාගේ යාළුවෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක එයාට ෂෙයා කරන්න. තවත් මේ වගේ ඔයාගේ OS එක ඇතුලේ හංගලා තියෙන tools ගැන දැනගන්න ඕන නම් දිගටම මාත් එක්ක ඉන්න. Have a good day.